පස්සේ ඩ්‍රෝන් එක මෙහෙම ලෙවල් එක තියලානේ ඩ්‍රෝන් ඔන් කරන්න. හරි දැන් ඔන් කරන්න එපා. මෙන්න මේ පැත්තේ ජොයිස්ටික් එක එකපාරක් උඩට උස්සලා මේක නම් ඔටෝම කනෙක්ට් වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ඇප් එක. මෙන්න මේක RCFPV කියන එක. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. මේ ඇඩ් આવොත් මෙතන මෙහෙම ස්කිප් කරන්න. මේ ඇප් එකට එන්න කලින් ඔයා Wi-Fi වලට ගිහිල්ලා ඩ්‍රෝන් එක ඔන් කරලා ඩ්‍රෝන් එකට කනෙක්ට් වෙන්න. ඩ්‍රෝන් ඔන් කරාම මේ තියෙන Wi-Fi 8K කියලා හුවෙන මේ ඩ්‍රෝන් එක. මේකට කනෙක්ට් වෙන්න. ඊට මෙතන කනෙක්ට් කියලා වැටෙනවා. ඊට පස්සේ බෑක් වෙලා මේකත් කනෙක්ට් දෙන්න. ඊට පස්සේ ඇප් එකට යන්න. ඇප් එකට ගිහලා මෙතනින් ස්ටාර්ට් කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට කැමරා එක පේනවා. ඊට පස්සේ මේ විදිහට රිමෝට් එකට හයි කරගන්න. ඊට පස්සේ ඩ්‍රෝන් එක මෙහෙම ලෙවල් එක දීලා මෙතන කැලිබ්‍රේට් එක අනිවාර්යෙන් කරන්න. බලන්න ඩ්‍රෝන් එකේ බල්බ් ටික අතට වෙනවා. දෙකම පේන විදිහට අල්ලන්න. මෙන්න මේ ජොයි මෙන්න මේ ජොයිස්ටික් දෙක දෙපැත්තේ මෙන්න මෙහෙම තප්පර ගිහින් මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ. ඩ්‍රෝන් එකේ බල්බ් ටික ඔටෝලා ඕෆ් වෙනකම් අල්ලගෙන ඉන්න ඕනේ. මෙහෙම අල්ලගෙන ඉන්න. අර විදිහට බල්බ් ටික ඕෆ් වෙනවා අල්ලගෙන ඉන්න. ඊට පස්සේ ඩ්‍රෝන් එක යවන්න. මේ ජොයිස්ටික් එකෙන් කරන්නේ මේකෙන් උඩට ඉස්සුවම ඩ්‍රෝන් එක පළවෙනි පාර ස්ටාර්ට් වෙනවා. ආයෙත් ඉස්සුවම ඩ්‍රෝන් එක උඩට යනවා. ආයෙ පහළට කළාම පහළට එනවා. මේක මේ පැත්තට කරාම වෙන්නේ ඩ්‍රෝන් එක හැරෙනවා. මේ පැත්තට කරාම අනිත් පැත්තට හැරෙනවා. මේකෙන් පුළුවන් මූව් කරන්න. වටේට මූව් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් ස්පීඩ් වැඩි ගන්න පුළුවන්. මේකෙන් අර හෙඩ්ලස් මෝඩ් කියලා තියෙනවා. මෙතන පුළුවන් කරනවක් ගන්න. මේක ඔබලා මේක කරන පැත්තට කරනව ගන්නවා. හොඳට කරන්ට් එක තියෙනවනේ බැටරිය ෆුල් තියෙන වෙලාවට විතරයි පුළුවන්. ආයෙ අර ඩ්‍රෝන් එක උස්සන්න මේ බටන් එකකිනුත් පුළුවන්. උස්සන්නයි බාන්නයි දෙකම පුළුවන්. ඔය ටික තමයි විශේෂ. අර කැලිබ්‍රේට් එක අනිවාර්යෙන් කරන්න. ඒකෙන් තමයි ඩ්‍රෝන් එක බැලන්ස් වෙන්නේ.